නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යතෝ යතෝ සම්මසති කන්දානං උදයබ්බයං ලබති පීති පාමුජ්ජං අමතන්තං විජානතං යතෝ යතෝ යම්සේ යම්සේ සම්මසති විමර්ශනය කරන මන සිහිනුවණින් යුතුව යම් බුද්ධ ශ්‍රාවකෙක් සම්මසතියෙන් යුක්ත වෙනවා නම් කන්දානං උදයබ්බයං ස්කන්ධයන්ගේ යථා ස්වභාවය මනසේ විදර්ශුන් නුවණින් අත්දැකිය හැකි සම්මසති කන්දානං උදය ලබති පීති පාමුජ්ජං අමතන්තං විජානතං ඒ ධර්මයේ ප්‍රමුදිතභාවයේ ලබන කෙලෙස් යටපත් වෙච්ච හිත අමත නම් වූ නිවනේ සුවය පත්මන් ජීවිතේම අත්විඳිනවාය. මේ බුද්ධ වචනයට අනුගත වෙමින් දෙකටන හැලුම්මහර බවුන්සෙත් ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ 41 වෙනි නේවාසික වැඩමුළුව මෙවරද ජූනි මාස 15 වෙනිදා සිට පුරා දින 5ක් පැවැත්වීම සඳහා අප ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානස්ත සංවිධායක කමිටුව සූදානම්ව පවතිනවා. මේ නරඹන ශ්‍රවණය කරන දේශීය විදේශීය සුවහසක් වූ භාවනා බිලාසී ඔබට ඊතා මාහිඟි අවස්ථාවක් සතිපට්ඨානයේ භාග්‍යවතුන් වහන්සේගේ ත්‍රිපිටකාගත සම්බුද්ධ දේශනා වලට අනුගත වෙමින් කමඨහන් ලබා දීම, කමඨහන් සුද්ධ කිරීම, කමඨහන් අනුග්‍රහ දේශනා පැවැත්වීම. ඒ වගේම ඊතා විධිමත් දිනචර්යාවක් හා ඊතාම නිසංසල ස්වභාව දහමෙන් අනුවන වූ සවිරාමික පුදබිමක් වශයෙන් මේ උතුම් භාවනා මධ්‍යස්ථානයේදී තාමත්ම යෝගාවචරින්ට යෝග්‍ය වූ පරිසරයක ඒ උතුම් ආධ්‍යාත්මික අත්දැකීම තමා තුළ අත්දකින්න පහත සඳහන් දුරකථන වලට අමතා ඔබගේ භාවනා කුටි පහසුකම නොපමාව වෙන් කර ගැනීමට කාරුණික වන්න. සියලු දෙනාටම පිය උරුමේ පියමනින්නට ශක්තිය ලැබේවායි නුවණස පහළ වේවායි ප්‍රාර්ථනා කරනවා. තුනුරුවන් සරණයි.